හායි යාළුවනේ, අදත් අපි සවිද්‍ය අපේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද මම ඔයගොල්ලන්ට මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කිව්වා මගේ දෙවෙනි වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ වගේ එක ශාකයක කොළ ගන්නට මල්ලන ක්‍රමයක් කියලා දෙන්නේ. හරි, අපි එහෙනම් ඒකට යමු. හරි, පළවෙනි පියවරින් අපි පටන් ගමු. මේ තියෙන්නේ උන්ට පේන ඇති මේ තියෙන්නේ පොල්ලෙලි. පොල්ලෙලි අපිට ඇන්තූරියම් වලට අවශ්‍ය ප්‍රමාණයට පොල්ලෙලි අරගෙන මේ වගේ වතුර එකක් පුරවලා ඒකට ඒ පොල්ලි ටික දාලා පොල්ලෙලි බර නැති හින්දා ඒවා උඩට එන හින්දා මේ වගේ බරකුත් තියලා අපි දවස් අඩු ගානේ දවස් 4ක් 3ක් අතර ප්‍රමාණයක් මේ පිරෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ ඒ ටික අරගෙන තද අවුවේ ඒ වගේම දවස් 2ක් අඩු ගානේ හොඳට කට්ට වෙන්න වේලන්න ඕන. හරි, ඊළඟ පිළිවෙලටත් අපි යමු. ඊට පස්සේ මෙන්න මේ ආකාරයේ ප්‍රමාණයට නැත්නම් ඊටත් වඩා කුඩා වෙන තරමට හොඳයි. මේ තරම් කුඩා වෙනකම් ඕගොල්ලෝ කඩා ගන්න, කපා ගන්න. මේ තරම්වත් අඩු ගානේ මේ විදිහට කපාගත්ත පොල්ලේ ඊට පස්සේ මේ විදිහට පැලේ මැදින් තියලා පොල්ලෙලි වටේට දාලා පෝච්චි සකස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට සකස් කරගත් අපේ මේ මල් පෝච්චි ටික සහ මල් පැල ටික. ඉන්පසු අපි මේ විදිහට දැන් හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ ශාකය නිවැරදිව හිටවගත්ත නැතිව අපිට වෙන අවාසි දෙයක්වත් මම ඔන්න දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නයි යන්නේ. මේ තියෙන්නේ අවාසිය. මේකට වෙලා තියෙන්නේ අපි වෙනස් ශාකයකින් අරන් තව බෝ කරගන්න හදලා තියෙන්නේ. එතකොට මේ විදියට මේ දිරි රාසාදනය සිදු වෙලා මේ වගේ මලානිකත්වයක් සිදු වෙන්න පුළුවන්. ඒක මගේ මේ විදියට පැල දෙකකටම සිද්ධ වුණා. සතිය ප්‍රමාණයක් යනකොට මේ වගේ හරිම ලස්සන මල් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා නිවැරදි ආකාරයට හිටවුවට පස්සේ. තියෙන්නේ මං ඉඳලා දැන් සතිය එකමාරයි වෙන්නේ මේ වගේ ලස්සන චූචි පෝත්තුවකුත් ආවා. බලන්න කොච්චර ලස්සනද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ පැලවලට ඔස්මෝකෝට් දානවා සහ පැල පොහොර විදියට අපිට නිල් කැට දාන්නත් පුළුවන්. හරි, එහෙනම් මම අද කියදෙනවා ඇන්තූරියම්නේ. තවත් දවසකින් තවත් පැල බෝ කරගන්න ක්‍රමවේදයක් කියලා දෙන්න මම සූදානම් වෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නවා මේ වගේ ගොඩාක් ශාක වලින් මල් ගන්න විදිය. දැන් මේ තියෙන්නේ මේ පැලෙත් සති එකමාරයි මේ පැල සති එකමාරයි මේ විදියට පොහොට්ටු දෙකක්ම ඇවිල්ලා මගේ පැල දෙකේම මේ පැලෙත් මේ පැලෙත් ඇවිල්ලා. ඉතින් සති එකමාර මේ වගේ පදවක් ගන්න මම කිව්ව විදිහට කරලා බලන්න. තවත් ඔයගොල්ලෝ මේ ගැන සොයන්න, කමෙන්ට් කරන්න, මට ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඔයගොල්ලන්ගේ සමු ගන්නවා මේ සවිත්‍ය විදුභාෂණ YouTube channel එක.